සුබ දවසක් ඔබ හැම කෙනෙක්ටම. ආදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ. අද දවසේදී අපි සාමාන්‍ය සමයේ 28 වන ඉරිදා දිනයේ දේවවචනය මෙනෙහි කරන්නටයි සූදානම් වෙන්නේ. මුළු දේව ප්‍රකාශනයන් තුනම සාරාංශ කරපුවාම උන්වහන්සේ ඔබට මට දෙන පණිවිඩය තමයි දෙවියන් වහන්සේගෙන් අපිට ලැබිච්ච ආශිර්වාදයන් වලට අපි කොයිතරම් කෘතගුණ වෙලා තියෙනවද? කොච්චර දුරට අපි උන්වහන්සේට ස්තුති කරලා තියෙනවද කියන කාරණාව. පළවෙනි දේව ප්‍රකාශනයේ අපිට පෙන්වන ආකාරයට බොහොම බරපතල කුෂ්ඨ රෝගයක් වැළඳිලා කිසිම පිළිසරණයක් නැති වෙලා හිටපු කිසිම වෙදෙක්ගෙන් සෝවයක් නොලබපු නාමාන් කියන මනුෂ්‍යයාට ස්වාමීන් වහන්සේ සෝය දානය කරනවා. ඒ නිසාම උන්වහන්සේට කෘතගුණ සලකන්න ඔහු තෑගි භෝග එවනවා. හැබැයි ස්වාමීන් වහන්සේගේ සේවකයා එහෙම නැත්නම් දිවිසිවරයා ඒව බාරගන්නේ නැහැ. හැබැයි නාමාන්ගේ පැත්තේ ඔහු තමන් ලබපු සෝය වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. ඒ වගේ තමයි සුද්ධෝ සුවිශේෂය තුල අපිට ඉදිරිපත් කරනවා. ලාදු රෝගීන් 10 දෙනෙක් ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා සෝය බලාපොරොත්තුෙන් කන්නලව් කරනවා. ඔවුන්ගේ වේදනාව ගැන හොඳින්ම අවබෝධ කරගත්තු ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට සුවය ලබා දෙනවා. හැබැයි ඒ අය අතරින් එක්කෙනයි නැවත පෙරලා ඇවිල්ලා උන්වහන්සේට ස්තුති කරන්නේ. උන්වහන්සේ දක්වපු මේ මහා කාරුණිකකමට කෘතගුණ සලකන්නේ එකම එක කෙනයි. ඒ මිනිස්යාත් ජුදා කෙනෙක් නෙමෙයි. ජුදාවරු පිටමං කරපු, ජුදාවරු ප්‍රතික්ෂේප කරපු සමාරිය ජාතිකයෙක්. බලන්න ජේස්වාමීන් වහන්සේ ගාවට ඉන්නේ ලාදු රෝගීන් 10 දෙනෙක්. ඔවුන්ගෙන් 9 දෙනෙක්ම ජේස්වාමීන් වහන්සේගේම ජාතිකයෝ. ඒ කියන්නේ උන්වහන්සේගේම ජාතියයි ජුදාවරු. හැබැයි එක මිනිස්සෙක් විතරක් ජුදා නොවන කෙනෙක්. ඒ මිනිස්සයවත් ජුදාවරු ප්‍රතික්ෂේප කරපු, ජුදා ජනතාව තමන්ට එකට කණ්ඩ බොන්නවත් සුදුසු නැහැ කියලා පිටමං කරපු සමරියානු මිනිස්සෙක්. හැබැයි ජුදාවරු ප්‍රතික්ෂේප කරපු ඒ සමරියානු ජාතිකයන්ට විතරයි නැවත පෙරලා ඇවිල්ලා තමන් ලබපු සුවය වෙනුවෙන් ස්තුතිපූර්වක වෙන්න තරම් මනුස්සකමක් තිබ්බේ, හැඟීමක් තිබ්බේ. මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබේ මගේ ජීවිතවලට හැරිලා බලද්දී අපිටත් ඔය ගුණමකුකම තියෙන අපේ ජීවිතවල අපි පිළිගත්තත් නැතත් අපේ ජීවිතයේ අරගලවල, අපේ ජීවිතයේ අමාරුකම් වෙලාවේ, අපේ කඩාවැටීම්, අසරණකම් සහ හොඳ කරගන්න බැරි බරපතල අසනීපයන් හමුවේ අපි පුදුම විදියට මානසිකව කඩාවැටෙනවා. අපි යාඥා කරන සමහරට මෙච්චර කල් ජේස්වාමීන් වහන්සේව ගණන් ගන්න නැතුව ඉඳලා දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා මෙන්න අපේ අසනීපකම තුල, අපේ වේදනාව තුල අපි මෙන්න යනවා, හැම පල්ලියට එනවා, හැම තැනම ගිහිල්ලා බාර වෙනවා, හැම තැනකම ගිහිල්ලා වැඳ වැටිලා කියන අනේ ස්වාමිනේ මාව සුවපත් කරන්න කියලා. දකින්න හැම පල්ලියටම යනවා, බාරහාර ඔප්පු කරනවා, ඒ වගේම ඉටිපන්දම් පත්තු කරනවා, පුදුම විදිහට යාඥා කරනවා. හැබැයි ඒක කරන්නේ අපි හොඳටම හිර වුණාම. හැබැයි මෙච්චර බරපතලව යාඥා කළ ස්වාමීන් වහන්සේගේ කරුණාව ලබාගෙන අපි සුවය ලැබුවට පස්සේ අපිට සමහර වෙලාවට උන්වහන්සේව අමතක වෙලා වෙච්ච බාරය ඔප්පු කරන්නවත් මතක නැහැ. අර ගිය පල්ලි ගාන මතකවත් නැහැ. ආයේ නැවත තමන්ගේ සුපුරුදු පෞකාර ජීවිතයට ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් කිසිම ආශිර්වාදයක් නොලබපු විදිහට අපි බොහොම නරක විදිහට ජීවත් වෙනවා. හරියට අර ලාදු රෝගීන් සොය ලැබපු ජුදා ජාතිකයෝ 9 දෙනා වගේ. තමන්ට සොය ලැබුණට පස්සේ හැමදේම අමතකයි. තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ තමන්ට උදව් උපකාර කරපු කෙනාව අමතකයි. සිංහල කියමනක් තියෙනවා, කාර්යය කෙරෙන තුරුත තමයි කාගෙත් රැවටිල්ල කියලා. ඒක අපි ජීවිතේම අත්දකිනවා. අපි ළඟට ඇවිල්ලා උදව් ඉල්ලන අය ඒ වැඩේ කරගත්තට පස්සේ අපිව අමතක කරනවා, අපිව නොදන්නවා වගේ හැසිරෙනවා.
අනිත් පැත්තෙන් අපි දෙවියන් වහන්සේට කන්නලව් කරලා අපේ ආශිර්වාදය ලබාගෙන අපේ වේදනාවට සුවයක් සහනයක් ලබාගෙන අවසානයේදී අපි දෙවියන් වහන්සේටත් ඒ දේම කරනවා. උන්වහන්සේව අතහැරලා යනවා. හරියට ලස්සන කියමනක් තියෙනවා උඩට නැග්ගට පස්සේ ඉරි මගට පයින් ගහන මිනිස්සු කියලා. ඒ වගේ තමයි අපිත්. අපේ වැඩේ කරගත්තට පස්සේ අවශ්‍ය තැනට ගියාට පස්සේ අවශ්‍ය ආශිර්වාදයේ සුවය සහනය ලැබුණට පස්සේ අපිට එතනට යන්න ආශිර්වාද දුන්නු ඉනිමඟ වෙච්ච දෙවියන් වහන්සේව අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඔබේ මගේ ජීවිතේ අපි නිරන්තරයෙන්ම ගුණමකු මිනිස්සු නොවි කෘතගුණ සලකන්න කෙලෙහිගුණ දන්න මිනිස්සු බවට පත් වෙන්නට ඕන. මොකද කෘතගුණ සලකන කෙලෙහිගුණ දන්න මිනිසයන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පුදුමාකාර විදිහට ගලාගෙන එනවා. ඒ නිසා ඔබේ මගේ ජීවිතවලට මේ තාක් දුරට දෙවියන් වහන්සේ ලබා දුන්නු හැම ආශිර්වාදයකටම අපි ස්තුති කරමු. අපි ගොඩක් අයට උන්වහන්සේ අපිට නොදුන්න දේවල් වලට අපි උන්වහන්සේට චෝදනා කරනවා. හැබැයි අපිට දුන්න දේවල් වලට අපි උන්වහන්සේට ස්තුති කරන්නේ බොහොම අඩුවෙන්. ඒ නිසා මේ මොහොතේ ඉඳලා දෙවියන් වහන්සේ ඔබට මට ලබා දුන්නු අප්‍රමාණ ආශිර්වාදයන් වලට තාමත් අපිට නොමෙරී ජීවත් වෙන්න ලබා දුන්නු මේ හුස්ම පොදට ඔබේ පවුලේ අම්මා තාත්තා දුව පුත නෝන මහත්තයා වෙනුවෙන් මේ හැම කෙනෙකුගේම අපි ස්තුති කරමු. දෙවියන් වහන්සේ අපිට ලබා දුන්නු මේ මහා අනර්ග ජීවිතය තිලිනේ වෙනුවෙන් අපි උන්වහන්සේට නොනවත්වාම ස්තුති කරමු. ඔබට ජෙස් පීඩයි.